සේනාධිරංකල් ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අපි එකදිගට කියන කතාවලින් අද කල්පනා කළේ ලෝකෙ තියෙන රහස් සංවිධාන කොහොමද ඒගොල්ලන්ට අවාසි රටවලට රිංගලා ඒවැයි තියෙන යම් යම් යෝජනා ක්‍රම අඩාල කරන්නේ කියන පිළිබඳවයි. අපි දන්නවා ලෝකේ CIA සංවිධානය ඇමරිකාවේ, මොසාඩ් සංවිධානය ඊශ්‍රායිලේ, රුසියාවේ KGB, ඉන්දියාවේ රෝ වගේ සංවිධාන ප්‍රබල සංවිධාන ලෝකෙ දැනට ක්‍රියාත්මක වෙන මේ සංවිධාන තමුන්ට අවාසිදායක යම් යම් දේවල් ක්‍රියාත්මක වෙනකොට අනිත් රටවල ඒගොල්ලෝ ඒවා රහසේ අදාළ රටවල රාජ්‍යන්ටත් රහසේ දීර්ඝකාලීනව යම් යම් දේවල් ක්‍රියාත්මක වෙනවා. දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ රුසියාව ජර්මනි ආක්‍රමණය කළ ජර්මනි යටත් කරගත්තට පස්සේ රුසියාව නැගෙනහිර රටවල් එකතු කරලා වෝර්සෝ ගිවිසුම පටන් ගත්තා. මේ වෝර්සෝ ගිවිසුම පටන් ගත්තාම මේකට භීතියක් ඇති කරගත්ත ඇමරිකාව ඒගොල්ලෝ නැගෙනහිර යුරෝපය රටවල් එකති කරලා නැටෝ සංවිධානය පිහිටවුවා. සෝවියට් දේශය කොමියුනිස්ට් රාජ්‍යයක් වුණාට පස්සේ චීනයත් පසු කාලෙක කොමියුනිස්ට් රාජ්‍යයක් බවට පත් වුණා මාව සෙතුන්ගේ පාලනය යටතේ. මේක විශාල භීතියක් හැටියට බටහිර ලෝකෙ දැක්කා. මේ තමුන්ගේ ධනේශ්වර රාජ්‍ය ක්‍රමය බිඳෙන ක්‍රමයක් හැටියට දැක්ක බටහිර රාජ්‍යයන් මේක මේ විනාශ කරන්න නොයෙක් උපක්‍රම යෙදුවා. ඒකෙන් රුසියාවේ තිබිච්ච රුසියානු ෆෙඩරේෂනය බිඳල දැම්මා 1994 වගේ මට මතක හැටියට ගොරුචොෆ්ගේ ආණ්ඩු කාලේ. චීනටත් මේ වගේම සලස්මක් ක්‍රියාත්මක කළා. චීනය ආසියාවේ කෘෂිකර්මය අතින් බොහොම වේගෙන් ඉහළට ආවා. මේ වෙනකොට ආසියාවේ තියෙන කෘෂිකර්මික රටාව විනාශ කරන්න CIA රහස් සංවිධාන ක්‍රියාත්මක වුණා. මේක CIA සංවිධානයේ පස්සේ කාලෙක නිකුත් වෙච්ච වාර්තාවලත් සඳහන් වෙලා තියෙනවා. චීනයේ තියෙන මේ විශාල කෘෂිකර්ම සංවර්ධනය සහල් විශේෂණ සහල් නිෂ්පාදනය වීගොවිතැන අඩාල කරන්න මේගොල්ලෝ දීර්ඝකාලීන සැලැස්මක් හැදුවා. ඒක තමයි චීනයේ ඉන්න කෘෂි නිලධාරියෙක් නම්මගෙන ඒ කෘෂි නිලධාරියා ලව්වා චීනයේ වාර්තාවක් යවුවා මාව සේතුන්ට චීනයේ ඉන්න කුරුල්ලෙක්ගෙන් මෙන්න මෙච්චර හානි වෙනවා දවසකට සුමානකට මාසකට මුළු චීනෙම ඉන්න ගේ කුරුල්ලෝ මේ කුරුල්ලගේ නම ගේ කුරුල්ලාගේ උපත චීනය හැටියට තමයි සලකන්නේ. ලංකාවට ගේ කුරුල්ල ඇවිත් තියෙන්නෙත් චීන හාල් නැව් එක්ක. එතකොට මේ රතුහම මේ චීන කෘෂි නිලධාරියා මාවෝ සේතුන්ට ඉත්තු ගැන්වහම මෙච්චර විනාශයක් මේ කුරුල්ලගෙන් වෙනවා කියලා. මේ ප්‍රතිගාමී කුරුල්ලව රතු හමුදාව දම්මලා මුළු චීනෙම විනාශ නැති කරලා දැම්මා. අන්තිමට සත්වෝද්‍යාන වලයි ඔය යම් තැන් කීපයක විතරයි ගේ කුරුල්ලා දකින්න පුළුවන් වුණේ. ගේ කුරුල්ලා විනාශ කරලා දැම්මා. නමුත් ගේ කුරුල්ලා විනාශ කරලා දාලා අවුරුද්දක් දෙකක් යනකොට මුළු චීනෙම කෘෂිකර්මය විනාශ වෙන්න පටන් ගත්තා. වගා හානි වෙන්න පටන් ගත්තා. මොකද මේවයේ මේ කෘෂි කෘමීන් බෝ වුණා. කෘමීන් බෝවෙලා විශාල හානියක් වී වගාවට ඇති වුණා. දැන් ඉස්සර මේ කෘමීන් විනාශ කළේ ගේ කුරුල්ලා. නමුත් ගේ කුරුල්ල නැති වෙච්ච නිසා මේ කෘමීන් විශාල වශයෙන් බෝ වුණා. වල්පල ඇටි බෝ වුණා. ඒ සමගම බටහිර රටවලින් ඒ කෘමීන් සඳහා කෘමි නිෂ්පාදන ගලාගෙන එන්න පටන් ගත්තා චීනය. එතකොට කාලයක් ගියාට පස්සේ තමයි මේක අවබෝධ වුණේ මේ ගේ කුරුල්ලා විනාශ කරපු එක රහස් සංවිධානවල තියෙන දීර්ඝකාලීන සැලැස්මක් කියලා. මේ වගේ දේවල් ලංකාවටත් වුණා.
ලංකාවේ මේ වගේ මට මතක හැටියට මේ වගේ සිද්ධීන් දෙකක් ඉතිහාසයේ බොහෝ ප්‍රසිද්ධ නැති දෙකක් සඳහන් වෙලා තියෙනවා. එකක් තමයි අඳගොවි පනත. පිලිප් ගුණවර්ධන ඔයද බොහෝ කාලක් ලංකාවේ එක්තරා කාලෙක 1930 ගණන් වෙනකොට ලංකාවේ මැද පන්තියේ හිටපු මිනිස්සු පුජ්‍යලයෝ ඒගොල්ලන්ගේ දරුවෝ එංගලන්තේ ප්‍රංශය ඇමරිකාව වගේ රටවලට යවලා උගන්වනවා. මේ උගන්වලපු ඩොක්ටර් වික්‍රමසිංහ එන්.එම්. පෙරේරා කොල්ලින් ආර්සිල්ලා ජේ.ආර්. ජයවර්ධන එස්.ඒ. වික්‍රමසිංහ මේ වගේ ගොඩාක් අය ඉගෙනගෙන ආවා. ඒ එක්කෙනෙක් තමයි පිලිප් ගුණවර්ධන. පිලිප් ගුණවර්ධන ඉගෙනගෙන ඇවිල්ලා බණ්ඩාරනායක රාජ්‍යයේ කෘෂිකාර්ම ඇමතිවරයා හැටියට මට මතක හැටියට හිටියේ. එතකොට බණ්ඩාරනායක පිහිටපු අලුත් රජයේ 56 මෙයා ගෙනාවා කුඹුරු අඳගොවි පනතක්. ඒ අඳගොවි පනත නිසා ගමේ තිබිච්ච සමාදානය, ගමේ තිබිච්ච ඒකාග්‍රතාව, ඒකීයභාවය විනාශ වුණා. ඒ කොහොමද වුණේ? කාලය දැන් 1833 කෝල්බරුක් කැමරන්ස් ප්‍රතිසංස්කරණවලින් පස්සේ ලංකාවේ තේ වගා ව්‍යාපාරය සීඝ්‍රයෙන් දියුණු වුණා. ජේම්ස් ටේලර්ගේ තේ ව්‍යාපාරයත් එක්ක මේ එතකොට වුණේ මොකද? මේ විශාල ඉඩම් ප්‍රමාණයක් රජය විසින් අත්පත් කරගත්තා තේ වගාව සඳහා. මොකද රජය බ්‍රිතාන්‍ය ආණ්ඩුව ලංකාවේ තිබිච්ච පාලක ආණ්ඩුව ප්‍රකාශයට පත් කළා ලියකියවිල් නැති, ඔප්පු නැති සියලුම ඉඩම් රජයට පවරා ගන්නවා. ඇත්තටම 18 ඉස්සෙල්ලා 1918 ඉස්සෙල්ලා රාජ්‍ය පාලන ක්‍රමේදී මිනිස්සුන්ට ඉඩම් දීලා තිබුණේ කටවචනෙට. මොනවා හරි රාජ්‍ය සේවයක් කළාම ඒගොල්ලෝ ඒ සේවකයාට නැත්තම් ඒ තමුන්ගේ වැසියට කටවචනෙන් තමයි දුන්නේ. මෙන්න මේ බෙරේ ඇහෙන සීමාවට නැත්තම් හක් ගෙඩිය පිම්බාම ඇහෙන සීමාවට ඒ තෑගි ඉඩම් කටවචනට දුන්නා. ඒගොල්ලෝ ඒවා පාවිච්චි කළා. ඉතින් එකපාරට මේ වගේ නීතියක් අහම ඒගොල්ලන්ට ඉදිරිපත් කරන ලියකියවිලි නැති නිසා ඒ වතු රජයට අයිති වුණා. සමහර වතු වලට බලපත්‍ර තිබුණා. ඒවත් ඒගොල්ලෝ අඩු ගානට පවුමට දෙකට වතු සගම් වලට වතු සමාගම් වලට රජය ගත්තා. අරගෙන විශාල වතු යායවල් හැදුවා. හැදුවාම අපේ අර උඩරට හිටපු මිනිස්සුන්ට කරගන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ කැමති වුණේ නැහැ තමුන්ගේ තිබිච්ච ඉඩම් විදේශකයන්ට දීලා ඒ වතුවල කුලියට වැඩ කරන්න. ඒක නිසා ඒගොල්ලෝ මොකද කළේ? ඒව අතෑරලා දාලා ඒ කාලේ සංවර්ධනය වෙලා කාර්මික වෙමින් තිබිච්ච කොළඹට කළුතර දකුණු ප්‍රදේශයට ආවා. කොළඹ ඇවිල්ලා ගොඩක් අය පදිංචි වෙලා වරාය කර්මාන්තශාලාවල වැඩ කරන්න පටන් ගත්තා. ඉන්න තැන් තිබුණේ නැහැ ඒගොල්ලන්ට, කොමල ඉඩම් නැහනේ. ඒගොල්ලෝ ඒ තියෙන ඉඩම් වල ඔක්කොම තැන් තැන් වල පැල්පත් හදාගෙන පොඩි පොඩි ගෙවල් හදාගෙන පදිංචි වුණා. ඒ නිසා අදත් ප්‍රශ්නයක් වෙලා තියෙන ওই මුඩුක්ක සංස්කෘතියක් බිහි වෙන්න ප්‍රධාන හේතුව ඒක වුණා. අදත් කතා කරලා බැලුවොත් ওই පරණ තියෙන පැල්පත් වාසීන්ගේ නමක් බැලුවොත් ඒ ඔක්කොම උඩරට වාසගම් තියෙන පරම්පරාවලින් එන අය. සමහර අය කොළඹ හිටියේ නෑ. ඒගොල්ලෝ දකුණට පල්ලම් බහගෙන ගියා. ඒ යනකොට ඒ කාලේ තිබුණ ක්‍රමය තමයි ලංකාවේ ගම්පති ක්‍රමය. ගමරාල්ලා හිටියා. ඒ ගමරාල්ලා තමයි ගමේ ගොඩක් වෙලාවට මේ බොහොම ඥානවන්තව ගමවල් පාලනය කරගෙන හිටියේ. වෙල්ලි දාන්නලා ගමරාල්ලා. එතකොට ගමරාල්ලාගේ තිච්ච දැන් මෙහෙම මේ අසරණලා යන මිනිස්සුන්ට ගමරාල්ලා මොකද කළේ? තමුන්ගේ ඉඩමෙන් කොටසක් දීලා, කුඹුරෙනුත් කොටසක් දීලා මේක ඕගොල්ලෝ ගොවිතැන් කරගෙන මටත් කොටසක් දෙන්න කියලා එහෙම නවත්තගත්තා. නවත්තගෙන සෑම ගමක වගේම ගොවිරාල්ලා පන්තියක් බිහි වුණා. ගමරාල්ලා යටතේ වැඩ කරනවා. එතකොට මේක මහ විශාල සිද්ධියක් හැටියට මේ ඔය කොළඹින් දකුණේ ප්‍රදේශයේ මේක පැතිරලා ගියා. ඉතින් ගමරාල්ලා ගොවිරාල්ලා බොහොම සමාදානීය කාලයක් හිටියා. මෙහෙම ඉන්නකොට තමයි බණ්ඩාරනායක ගොවි අඳගොවි පනත ගෙනාවා. ඒකෙන් කිව්වේ අවුරුදු ගාණක් අවුරුදු 10ක් යම්කිසි කාලයක් මතක නැහැ හරියට. ඒක වගා කරලා තියෙනවා නම් ඒක අයිති වෙනවා කියලා ගමරාල්ට මේ ගොවිරාල්ට. එතකොට එතන ප්‍රශ්නයක් මතුවුණා. ගමරාලයි ගොවිරාලයි අතරේ ආරවුලක් ඇති වුණා. ඒගොල්ලෝ වෙනම දේශපාලන කණ්ඩායම් වලට එකතු වුණා. එකතු වෙලා ගම ඇතුලේ තිබිච්ච අර සංස්කෘතිය, ඒකාග්‍රතාවය, එකමුතුකම බිඳුණා.
දෙගොල්ලෝ දේශපාලන වශයෙන්ුත් වෙන් වුණා, පෞද්ගලිකවත් වෙන් වුණා. උසාවි යන්න පටන් ගත්තා. අර යන්න එන මන් නැතිව ආපු මිනිස්සුන්ට කරපු උදව් අමතක කරලා දාලා උසාවි නඩු දාලා ඒ මාර්ගයෙන් ඉඩම් ගොවි අඳගොවි පනත මාර්ගයෙන් ඉඩම් අයිති කරගන්න ගමරා ගොවිරාල්ලා උත්සාහ ගත්තා. ඒ නිසා ගමේ තිබිච්ච සමගිය නැති වුණා. පිටම් මේ වගේම සිද්ධියක් වුණා හෙට්ට කොබ්බා ගැඩුව කෘෂිකාර්ම ඇමතිවරයා ඉන්න කාලේ. ඔය ඇමරිකාවේ රෙක්ලර් සහ ෆෝඩ් පදනමින් සල්ලි විදන් කල්ලා මුදල් දාලා පිලිපීනේ පටන්ගත්තා ඊරි කියලා ආයතනයක් Institute of Rice Research Institute කියලා ඉන්ටර්නැෂනල් රයිස් රිසර්ච් ඉන්ස්ටිටියුට් ඊරි මේක සල්ලිදල් පටන්ගත්තෙම මේ ආසියාවේ තියෙන කෘෂිකර්මය විනාශ කරන්න. මේකෙන් උපදෙස් දුන්නා කොබ්බෑකඩුවට ඔගුල්ලන්ගේ රටේ ලොකු මහ විශාල ගොයන්ගස් හැදෙන්නේ. ඊළඟට කාලයක් යන අවුරුද්දරද කන්න දෙකයි හැදෙන්නේ. ඒක නිසා මේවා නවත්තලා අපි ඔයගොල්ලන්ට දෙන්නම් පොඩි වී වර්ග මාසෙන් හැදෙන, දෙකෙන් හැදෙන, මාස 3න් හැදෙන අඩු මාස් වී දෙන්නම් කියලා එයාව පොරොන්දු කරගෙන ඒවා ඒගොල්ලව පළදා වර්ධන කමිටු හදලා ඒ බිත්තර වී ගෙනල්ලා අර අපේ තිබිච්ච පාරම්පරික වී වර්ග මාවි, රසදැල්, රතුවී වගේ විශාල උස ගස් යන කිසිම සතෙකුට හානි කරන්න බැරි ගං අතුර යට වෙන්නේ නැති විශාල ප්‍රමාණයක් ඇතිවෙච්ච ස්වභාවික පාරම්පරික වී නැති කරලා බත් වී වර්ග ලංකාවට ගෙනල්ලා පළදා වර්ධන කමිටු හරහා ගොවි සමිති පිහිටවලා ඒව මාර්ගයෙන් අර කෘෂි බීජ මුළු ලංකාවෙන් බෙදලා හැරියා. ඉතින් ඒවා මිනිස්සු වගා කළා. වගා කළාම ගොයන්ගහට ඉක්මනට බටපොළල් මාරුක් වගේ වල්පල ඇටි ගොයන්ගහට වේගයෙන් වැඩෙන්න පටන් ගත්තා. ඒ නිසා ඒවා විනාශ කරන්න කෘෂි අපේ වල් නාශක ඕන වුණා. ඒකම කෘමීන් බෝ වෙන්න පටන් ගත්තා. කෘමි නාශක ඕන වුණා. ඒ සඳහා ආයතන බිහි වෙන්න පටන් ගත්තා. ඒ නිසා කෘමි නාශක බේත් ගැව්වාම ස්වභාවික ජල ධාරාවන් ජලවල වලට මාළු විශාල වශයෙන් මැරුණා. ඊට අමතරව විශේෂයෙන් අපේ රටේ සමනල් වර්ග කලා මැදිරියෝ නැතුව ගියා. ඒගොල්ලෝ විනාශ කළා. ගොඩක්ලාට ඒගොල්ලෝ ආහාර ගත්තා මදුරු. ඒ මදුරු බිත්තර ඒවා විනාශ වෙන්නේ නැතුව විශාල මදුරු කරදරයක් මේ වෙනකොටත් රටේ තියෙනවා. මොකද ඒ පුංචි සත්තු තනිකරම විනාශ වෙලා ගියා මේ කෘමිනාශක වල් නාශකින්ද. ඊළඟට කූරැටියෝ වගේ සත්තු, පළඟැටිය වගේ සත්තු, වෙලේ තිබිච්ච පස ඒ ඔක්කොම සාමාන්‍ය විනාශ වෙලා ගියා. මේකේ ප්‍රතිඵල අද දකින්නට තියෙනවා විශාල වකුගඩු රෝග. ඒ කියන්නේ මේ දිය ධාරාවලට ඒ වගේම භූගත ජලයටත් එකතු වෙලා තියෙනවා. වසංගතයක් ඇටියට අද ලංකාවේ විශාල වකුගඩු රෝග සංඛ්‍යාවකුත් පැතිරලා තියෙනවා මේ නිසා. ඉතින් මේවා මේ කාලය තිස්සේ පේන නැති වුණාට රටවල් වලට දීර්ඝ කාලීනව ක්‍රියාත්මක වෙච්ච දේවල්. මම උදාහරණ දෙකක් තුනක් අරන් කිව්වේ අපේ රටටත් මේවා කාලයක් තිස්සේ බලපාලා තියෙන විදිහ. මේ පිළිබඳ වාර්තාවල් තියෙනවා. මේ පිළිබඳ පොත්පත් ලියවිලා තියෙනවා. වැඩේ තියෙන්නේ ඉතින් මේවා ඉතින් සාමාන්‍ය මහ ජනතාව අතරට වේගයෙන් ගලාගෙන යන්නේ නැතිකමයි. නමුත් අපිටත් මේ රාජ්‍ය සංවිධාන ක්‍රියාකාරීත්වය නිසා එදා වගේම සමහරලාට අපි නොදැනුවත්වම අදත් සිදුවීම් පවතිනවා. ඉතින් මේ වගේ සිද්ධීන් අපිට වෙලා තියෙනවා. එකක් තමයි අපේ ජනතාවගේ තියෙන නොදැනුවත්කම. ඉතින් ඒක නිසා දැන් මේ අපි කියපු කාරණාවල් හොයලා බලලා කාටවත් දැනගන්න පුළුවන්. මේවා ඉතිහාස සටහන් වෙලා තියෙන දේවල්. ඉතින් ඒක නිසා මේ කතාව මේ අපේ විච්ච සාකච්ඡාව අහගෙන හිටිය සියලු දෙනාට බොහොම ස්තුතියි. අපි ආයි දවසක මේ වගේ වැඩසටහනක් අරගෙන එනකම් ඔය සියලු දෙනාටම ආයිබෝන් කියලා බොහොම ස්තුතියි. සේනාධිරංග